දියුණුවේ රහස මගෙන් කොච්චර අහනවද? මම තැනකට ගියාම නිතර අහන එකක් සර් දියුණු වෙන ක්‍රමය කියන්නේ. සරලව කැටි කරලා කියන්නම්. දියුණු වෙන ක්‍රමය තමයි පිරිහෙන දේවල් නොකර ඉඳීම. පිරිහෙන දේවල් කොහෙද තියෙන්නේ? නායක හඳුරන්නේ පිරිහෙන දේවල් පරාභව සූත්‍රයේ එහෙම් පිටින්ම තියෙනවා. ඔන්න පන්සලේ බණ ගෙදරට හොඳ මාතෘකාවක්. පිරිහෙන පාරවල් ටික අහගන්න. පිරිහෙන පාරවල් අහගන්න පරාභව සූත්‍රය අහන්න වෙනවා. ප්‍රශ්නේ තියෙන්නේ බණ බෑ. බණ කියන්න එපා. අපිට වෙන ඕන දෙයක් කියන්න බණ කියන්න එපා කියන මැට්ටෝ ටිකක් අද මේ රටේ බිහි වෙලා ඉන්නවා. කරුමේ කියන්නේ මැට්ටන්ට ෆෝන් තියෙනවා. ඊළඟ කරුමේ තමයි මුන්ට Facebook account තියෙනවා. ඉස්සර ගම්වල මැට්ටෝ හිටියා. හැබැයි මැට්ටන්ට වේදිකාවක් තිබුණේ නැහැ. මිනිස්සුන්ට මැටි කතා ඇහුන්නේ නැහැ. දැන් ඕන මැට්ටෙකුට හොඳ ප්ලැට්ෆෝම් එකක් තියෙනවා. ගත්තා ඕන මැටි කතාවක් ටයිප් කළා දැම්මා. ඔබ බලන්න මේ පන්සලේ හතර කොනේ ඉන්න සියලු දෙනාද තම තමන්ගේ ජීවිතවල දෙයක් අරගෙන තනි තනිව නිවෙනවා.